සුද්දෝ මොකද ඒ පාර දාගත්ත ලෙඩේ කියනවා මට මොකද දාගත්ත ලෙඩේ මර රුපියල් 50ක් දෙන්න ලබන සතිය දෙන්න රුපියල් 50ක් ඔව් කොයිද අකෝ රුපියල් 50ක් උඹට මොකටද සල්ලි උදා එනවා උඹේ නායකාරෙක් මේ ඇවිල්ලා තියෙන්නේ උඹ සිත්තොල්කට විතක් තියෙන්නේ තීට හැදෙන්නේ ඔරක්කේ ඉතින් යන්න මල්ලි කො සුද්දා ඉන්නවද? අනේ ඌ ගෙදර නෑ මල්ලි ඒ දන්නේ නෑ නේද ඌ අපේ තාත්තගෙන් සල්ලි වගේක් අරගෙන සල්ලි නොදී කට්ටි පැන පැන ඉන්නවා අපේ තාත්තට මල පැනලා ඉන්නේ කීයක්ද මල්ලි අරන් තියෙන්නේ 50000ක් තාත්තා කිව්වද කොහොම හරි සල්ලි ටික ඉල්ලගෙන ඉන්න කියලා අනේ මල්ලි දැන් ගිහිල්ලා පස්සේ වෙලාවක එන්නකෝ බෑ මට දැන් අද සල්ලි ඕනේ මේ මල්ලි අපේ සුදු මල්ලිත් රටේ ඉඳන් ඇවිල්ලා ඉන්නවා මේ මට මොකෙක් ආවත් වැඩක් නෑ අක්කේ ගිහිල්ලා උට එන්න කියන්නකෝ නැත්තම් මං ගිහින් හොයාගන්න ඔය කාඩියක් තියන්නේ නැහැ මෙතන ඉස්සරහට ගෙදර මගේ දුව ඉන්නවා මගේ නංගි ඉන්නවා උන්ගෙන ඉන්න බලන්නකෝ එලා ඉතින් උට කියලාකෝ යක්කගේ රෙද්දස්සේ ඇඟිලා ඉන්න තුව නෙක් වගේ එළියට ආලා මට උත්තර දෙන්න කියලා කලෝ ඇටි මේ ගාවේ ඉන්නේ අද්දරක් දැකෝ ඇඟිලා ඉන්න මටද කිව්වේ අනුන්ගේ සල්ලි අරගෙන ගෙවල් ඇතුලේ හැංගිලා ඉන්න කිව්වට කියන්න දෙනවත්ෝ දන්නවද? යකෝ අම්මගේ මිනිහා ඉඳලා දවස් කීයද ගියේ? තොපිනම් අපේ කොට්ටම කලින් යනවා වෙනවද? තෝයිද බියද? තෝ ආගේ ආගේ හිතාගන්න නා. මට පරබලම කිව්වේ උඹට සල්ලි නෝනේ ඔව්. හිටපන් අම්මගේ කියලා මට තියෙන්නේ මෙච්චරයි. උඹ දැනට මේක අරගෙන ඵලයන්. කරුට කියන්න සල්ලි අරගෙන ආවිල්ලා මේක බේරගන්න කියලා. මරුට අම්මගේ මාළේ දීලා යව්වේ. උටි මොන ලෝකෙන් හරි ඒක මට සතියකින් බෙරලා දෙනවා. නැත්නම් මම බලා ගන්නම්කෝ. මොන කණි කාලේ මුසලයා. අනේ මල්ලි මම පල්ලියට බොන්න මොනරි හදාගෙන ඉන්න